තමයි යන ගමනින්. හලෝ. කොහෙද යන්නේ? අපි යනවා ස්කාලෝ අවුට්ලට් එක. ඒක බ්‍රෑන්ඩ් එක ඇඳුම් තියෙන අවුට්ලට් shopping මෝල් එක. මෝල් කියන්නේ ගෙඩියේ තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා හම්බෙමු. මේසකටත් එක්ක මේ කාර් එක ගත්තා. අපි එතන ගිහමු. චාව්. ස්කාලෝ මිලානෝ අවුට්ලට් එක තියෙන්නේ ලොකාතේ. ට්‍රේන් එකේ යනවා නම් S13 ගන්න ඕනේ. ලොකාතේ ත්‍රියුල්ස් කියන හෝටල් එකෙන් බහින්න ඕනේ. අපි තමයි යන ගමනින්. වාහන වල ආවගෙන මේ පැවික්. මිලානෝ ඉඳන් කාර් එකක යනවා නම් විනාඩි 15ක් 20ක් වගේ තමයි යන්නේ. මේ තමයි ස්කාලෝ එකේ මේන් එන්ට්‍රන්ස් එක and කාර් පාකින් එක. අපි ආවා ස්කාලෝ මිලානෝ. අවුට්ලට් මේකේ shopping mall එකක් තියෙනවා. එක මේකේ බ්‍රෑන්ඩඩ් ඒවා තියෙන්නේ. මාර්ක ඒවා තියෙන්නේ ඉතාලියේ දෙන. එන ඉතින් මාර්ක ඒවා ටිකක් බලලා එන්න. අපි කෙලින්ම ෆුඩ් කෝට් එක පැත්තට. මේකේ තියෙනවා කැෆේස් ඇන්ඩ් රෙස්ටොරන්ට්ස් 14ක් 15ක් අතරේ. මැක්ඩොනල්ඩ්ස්, පොන්ටීනි, එතකොට පොප්පයිස්, රෝඩ් හවුස් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා මෙතන. මොනා කරන්නත් කලින් කන්න යන්නේ. ඔය වල්ලිට කන්න ඕනේ. අපි යනවා ලංකාවේ පොපයිස් වගේද කියලා බලන්න ඉතාලියේ පොපයිස් එන කියලා බලන්න. කෑව හොඳටම කාලා ඉන්නේ. සීතයි. ඒ වගේම සීතලයි. දැන් අපි යනවා shopping කරන්න. එහෙනම් අඩවල වලදී හම්බ. ෆැෂන් ඇන්ඩ් ඩිසයින් එතකොට ඔය හවුස් වල ඩෙකරේෂන්ස් අනම්මනන් ෂොප්ස් 180ක් වගේ තියෙනවා. මේකේ විශේෂත්වය තමයි අවුරුද්ද පුරාම 70%ක වගේ ඩිස්කවුන්ට් තියෙනවා. ඒ වගේම බ්ලැක් ෆ්‍රයිඩේ එකට අමතරව 10%ක් 30ක් වගේ තවත් ඩිස්කවුන්ට්ස් හම්බෙනවා. මේකේ Nike, Adidas, Tommy, Guess ඒ වගේ ගොඩාක් බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තියෙනවා. ඒ හැම ෂොප් එකේම අර
එහෙනම් අපි සොපින් ඉවරයි. ඔයගොල්ලෝ දකින්නේ අපි දීපු තැන්. එහෙනම් අපි අදට මේක මෙතනින් නතර කරනවා. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය දැම්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න. කමෙන්ට් ගන්න, ෂෙයා කරන්න, තියෙන ඔක්කොම කරන්න. බයි. බයි. Ciao. Ciao.